වහන්සේ උන්වහන්සේගේ ගුණ ගත්තොත් බුදු ගුණ අචින්ත්‍යයි. අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදු ගුණ ගැන කෙනෙක්ගේ හිත පැහැදුනොත් ඒකෙන් ලැබෙන විපාකයක් අචින්ත්‍යයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ බුදු ගුණ ගැන හිත පහදවනවා කියලා කියන්නේ මහා පුදුම දෙයක්. ඔබටවත් මේ ධර්ම දේශනා කරන මටවත් මේ මනුස්ස ලෝකේ සාමාන්‍ය ජීවිත ගත කරන අපි කාටවත් බුදු කෙනෙක්ගේ බුදු ගුණ සම්පූර්ණයෙන් වටහා ගන්න පුළුවන් කමක් නැහැ. ඔබට හිතේ එහෙනම් සෝවාන් වෙච්ච කෙනෙකුට පුළුවන් කියලා. සෝවාන් වෙච්ච කෙනෙකුටත් පුළුවන් කමක් නැහැ. සකදාගාමි, අනාගාමි, මහරහතන් වහන්සේලාටවත් බුදු කෙනෙකුගේ බුදු ගුණ සම්පූර්ණයෙන් වටහා ගන්න පුළුවන් කමක් නැහැ. පිංගතුනි, බුදු කෙනෙක්ගේ බුදු ගුණ සම්පූර්ණයෙන් වැටහෙන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඒක මහා පුදුම දෙයක්. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය ලෞතර බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ වෙන කිසිම දෙයක් දේශනා නොකර එක දිගට බුදු කෙනෙක්ගේ බුදු ගුණම දේශනා කරනවා කල්පයක් පුරාවට. එතකොට පුංචි කාලයක් නෙමෙයි. මේක උපමාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් වෙන කිසිම කාරණයක් දේශනා නොකර ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණම විස්තර කරමින් බුදු ගුණ ගැනම දහම් දෙසනවා. කල්පයක් පුරාවට ඒ ධර්මයේ දේශනා කරත් ඒ කල්පය අවසන් වෙනවා මිසක් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට පේනවා මේ බුදු ගුණ කියලා කියන්නේ අචින්ත්‍යයි. අපිට මේ අචින්ත්‍ය විෂයන් අපේ මේ සාමාන්‍ය නුවණකට අපි හිතුවට අපි බුද්ධිමත්, අපි බොහොම නුවණ තියන අය, අපිට තමයි ඔක්කොම තේරෙන්නේ, අපි තමයි ඔක්කොම දන්නේ කියලා අපි හිතාගෙන හිටියත් අපේ නුවණටවත් හසු වෙන්නේ නැති, අපිට හිතලා තේරුම් ගන්න බැරි සමහර වෙලාවට අපි ඒවා හිතා යන්න ගියොත් අපේ හිත පවා විපිලිසර වෙන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. හැබැයි බුදුවරුන්ට ඒවා වැටහෙනවා. මේ ලෝක විශ්ය අචින්ත්‍යයි. ඒක අපිට තේරුම් ගන්න බෑ. අපිට තේරෙන්නේ බුදුහාඳුරෝ දේශනා කරපු ටික අපේ නුවණට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයක් දක්වා විතරයි. ඊළඟට 이르දි විශ්ය අචින්ත්‍යයි. ඒ 이르දි ප්‍රාතිහාර ගැන අපි යම් ප්‍රමාණිකින් තේරුම් ගත්තට ඒක කොහොමද වෙන්නේ, මොන විදිහටද අපිට හිතා ගන්නවා.